දොඩම් හමුදාවට දැඩි හානි සිදු කරමින් 2026 IPL අවසන් සටනට මාවත සකසා ගැනීමේ පළමු වැඩිමුරය රාජස්ථාන් රොයලය දියත් කරයි. කාව්‍යා ඇතුළු සන්රයිසර්ස් IPL ගමනට සමුදුන් තීරණාත්මක තරඟය මහරජා යදවින්ද්‍රා සිං ක්‍රීඩා පිටියේදී. ක්‍රිකට් ලොව තොරතුරු ඇසීමට ක්‍රිකට් හයිලයිට් අප හා එක්වන්න. පංජාබ් ක්‍රීඩා පිටියේ 30,000කට අධික ප්‍රේක්ෂකයන්ගේ ජයගෝසා මැදින් කාසියේ වාසිය ජයගන්නේ සන්රයිසර්ස් හයිඩ්‍රබාද් නායකයයි. දෙවරක් නොසිතා ප්‍රථමයෙන් පන්දු යැවීමට තෝරාගත් සන්රයිසර්ස් නායක පැට් කමින්ට සිය තෝරා ගැනීම අභියෝගයට ලක්වීමට වැඩි වේලා ගියේ නැහැ. ඒ රාජස්ථාන් ආරම්භක පිතිකරුවන්ගේ ආක්‍රමණශීලී අනුකම්පා විරහිත ප්‍රහාරයයි. එහිදී සූර්යවංශිගේ ඉනිම කැපී පෙනුණා. ලකුණු 93ක් ලබා සිටියදී ඔහු දැවී යාමෙන් වාර්තා රසක් ඔහුගේ නම ඉදිරියේ බොඳ වී ගියා. කෙසේ නමුත් දැඩි ප්‍රහාරයක් දියත් කළ රාජස්ථාන් රොයලය පන්දුවාර 20 නිමා කළේ කඩලු 8කට ලකුණු 243ක් ලෙසයි. අවසන් සටනේ 80ක් වෙන් කරවා ගැනීමට කණ්ඩායම් දෙකේම සිහිනයක් වී තිබුණා. ඒ බලාපොරොත්තු උරමත දරාගෙන සන්රයිසර්ස් පිළිතුරු ඉනිම ආරම්භයේ අභිෂේක් ශර්මා සමගින් ට්‍රැවිස් හෙඩ් ලකුණු නොලබාම පන්දු දෙකකින් නැවත අසුන් ගැනීමට අභිෂේක්ට සිදුවීමත් සමග සන්රයිසර්ස් පිළිතුරු ඉනිමට කනකොකා හැඬුවා. සටන අත්හැරීමට සන්රයිසර්ස් උත්සක වෙද්දී සිය කඩලු අහිමිවීමත් සමග තරගය සිය පාලනයෙන් ගිලිහී ගියා. ඒ අනුව සියලු දෙනාම දැවී රැස් කළේ ලකුණු 196ක් පමණයි. ඒ අනුව අවසන් මහා තරගයේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමග සටන් වැදීමට නියම සුදුස්සා සෙවීම සඳහා සන්රයිසර්ස් හයිඩ්‍රබාද් සහ ගුජරාට් ටයිටන්ස් මැයි 29 දා තරග වැදීමට නියමිතයි. ඒ මහරජා යදවින්ද්‍රා ක්‍රීඩාංගණයේදී